ආයිබෝවන් අදත් ඔගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා Travel with Chef YouTube channel එකට. අනදත් රෙසිපි එකක් අරන් ආවා. ඒ තමයි මේ හැලප හදාගන්න විදිය. ඉතින් ඔයගොල්ලන්ට මේ හැලප හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ හැලප හදන විදි කීපයක් තියෙනවා. ඉතින් ඒකෙන් මම අද එකක් හදන්නේ මේ දකුණේ හදන විදියට. ඉතින් මේක ගොඩක් අය හදලා මේ කන කාලා ඇති. ඉතින් බලමු දැන් මේක කොහොමද හදන්නේ සහ ඒකට කොහොමද අවශ්‍ය මොනවද මේ අමුද්‍රව්‍ය කියලා. ඉතින් මේ තමයි අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික. ඉතින් මුලින්ම මෙතන තියෙන පොල් තියෙනවා. මේක මම වියලි පොල් අරන් තියෙන. ඒකට උණු වතුර ටිකක් දාලා පොඩ්ඩක් මේ වතුර ගතිය අරගෙන තෙතමනේ කරලා අරන් තියෙන්නේ. ඉතින් ඒක මට ලේසියෙන් මේක හදා ගන්න පුළුවන් විශේෂයෙන් මේ පිටරට ඉන්න නිසා. ඊළඟට අපිට මෙතන තියෙනවා එන්සල් කාබෝනේට් කුරුඳු පොත් තියෙනවා. ඉතින් මේක එකම උඩාවට තලා ගන්න ඕන. ඉතින් මට මේක අවශ්‍ය වෙන්නේ පොල් පැණි එක හදා ගන්න. ඊළඟට මෙතන තියෙනවා ලුණු තියෙනවා. ඊළඟට සීනි තියෙනවා. ඊළඟට මේ පාම් පිටි තියෙනවා. ඒ වගේම තමයි මෙතන කුරක්කම් තියෙනවා. ඉතින් කුරක්කම් ඔයගොල්ලෝ හොයාගන්න බැරි නම් ඔබ දන්නේ නැති මේක ඉන්දියන් කඩවල මේක තියෙන ගන්න පුළුවන් රැගි ෆ්ලා කියලා. ඒක පිටරට ඉන්න අයට මේක හොයාගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි මෙතන මූලික වශයෙන් තියෙන්නේ. ඊළඟට අපිට කැන්දකොළ තියෙනවා. ඉතින් කැන්දකොළත් අපිට හොයාගන්න පුළුවන් මේ පිටරට ඉන්න අයට. ඒ වගේම තමයි වතුර තියෙනවා. ඉතින් මූලික වශයෙන් මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මේ දෙක එකට කවලම් කරගන්න ඕන. ඉතින් ඔයගොල්ලන්ට මම මෙතන අරන් තියෙනවා පාම් පිටි ග්‍රෑම් 300ක ප්‍රමාණයක්. ඊළඟට මේ කුරක්කම් පිටි ග්‍රෑම් 200ක ප්‍රමාණය. ඉතින් සම්පූර්ණම එකතුව 500ක් එනවා. ඉතින් ඔයගොල්ලන්ට මේක හරියට භාගේ ගන්නත් පුළුවන්. ඉතින් එහෙම කරන්න පුළුවන්. ඉතින් මේක දැන් අපි මේක කලවම් කරගන්න ඕනේ. ඉතින් කලවම් කරගෙන ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු ස්වල්පයක්. කියන්නේ ටීස්පූන් එකමාරක වගේ ප්‍රමාණයක් මේකට එකතු කරගන්න. මොකද ඔය රසය තියෙන නිසා. ඊළඟට මම සීනිත් මේකෙන්ම ගන්නවා. ටීස්පූන් 3ක විතර ප්‍රමාණයක් එකතු කරගන්න මේකෙදි. ඊළඟට මේකට වතුර ඕනේ අපිට මේක මිශ්‍රණය හදාගන්න. ඉතින් අපිට මේක දැන් මේ විදිහට හොඳින් කලවම් කරලා අපිට පුළුවන් මේක හොඳින් මේ කලවම් කරගන්න. ඉතින් ඒකෙදි මම එකතු කරගන්නවා වතුර මේ විදිහට අපි හොඳින් මේක ඩෝ එකක් විතර මේක හොඳින් හදා ගන්න ඕන. ඒකෙදි අපිට මේ වතුර පරිස්සමෙන් මේක එකතු කර ගන්න ඕනේ. මේක මේ විදිහට කලවම් කරලා හොඳින් තෙතමනේ ගොඩාක් තෙතමනේ කරගන්න එපා මේකට. අපි ඊළඟට මේක මේ විදිහට හොඳින් බලන්න අතේ ගෑවෙන්නේ නැති විදිහට මේ කිසි ගෑවෙන්නේ ඔක්කොම කලවම් කරගෙන පිටි පොඩ්ඩක්වත් තියෙන්නේ නැති මේ වගේ මේ මෝලියක් කරලා හදාගන්න ඉන්නේ. ඊට පස්සේ මේක තමයි අපි කඩලා පොඩි බෝලවලට හදාගන්නේ. ඉතින් මේක පොඩි වෙලාවක් අපි මෙහෙම විදිහට තියෙන්න ඇරලා අපි දැන් පොල් පැණි එක හදාගමු. ඉතින් මම මුලින්ම කරන්නේ මේ මගේ පෑන් එක ලිපියේ තියාගෙන තියෙන්නේ. ඉතින් මගේ ළඟ තියෙනවා මේ සීනි ග්‍රෑම් 200ක ප්‍රමාණයක් අරගෙන. ඉතින් ඒකෙන් මම ටිකක් මුලින්ම එකතු කරගන්නවා මේකෙදි. සීනි ටික අපි කරගන්න ඕන. ඉතින් මේකෙදි ටිකක් කළා මෙහෙම තියලා වතුර පොඩ්ඩකුත් මම ලෑස්ති කරන් තියෙන්නේ. ඊළඟට මගේ ළඟ පොලුත් තියෙන්නේ මෙතන ග්‍රෑම් 200ක ප්‍රමාණයක අරන් තියෙන්නේ. ඒකට වතුර ටිකක් දැම්මම ටිකක් බරගතිය තියෙනවා දැන්. ගින්දර පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ නැත්නම් මේක මොකද ලස්සන පාටක් ගන්න ඕන නිසා මම පොඩ්ඩක් පාට අලු කරගන්නවා. ඉතින් මම මේ ලාවේ වතුර ටිකක් එකතු කරගන්නවා මේකට. ඔයාලට පේන්නේ නැති මේක පාට ආවා. නැත්නම් පාට නැතුණාන් පස්සේ එච්චර ප්‍රිය නැහැ. මොකද සීනි ටික එකතු කරගන්න මේකට. ඊළඟට මම ලුණු ටීස්පූන් එකකුත් මේ විදිහට එකතු කරගන්න. කහමාරක් විතර වගේ. ඊට පස්සේ මේක පොඩ්ඩක් දී වෙන්න අරින්න මේ විදිහට. ඊට පස්සේ ඒත් එක්ක මම එකතු කරගන්නවා මගේ ඉන්සල් කාබෝනේට් ඊළඟ සහ කුරුඳු පොතු මම පුතා කුඩාවට මේ කුඩු කරන් තියෙනවා. දැන් ඒක තමයි මම මෙතන එකතු කරන්නේ. ඊපස්සේ මේක මේ විදිහට සීනි ටික දී වෙන්න ඇරලා මම පොල් ටික එකතු කරගන්න ඕනේ. ඉතින් මේක දැන් හොඳින් දීවල එන්නේ. දැන් මම මේකට මගේ පොල් ටික එකතු කරගන්නවා.
අඩු ගින්දර අඩු කරලා මේක හොඳින් මේ විදිහට කලවම් කරගන්න. ඔයාලට පේන ඇති මේකේ පාට මේ පාට තමයි හරි පාටට ආවා මේක. ඉතින් මේක මෙහෙම කලවම් කරන්න මොකද පොඩි වෙලාවක් මේක තියෙන්න ඕන මේ ලිපේ අඩු ගින්දරේ. ඒක තමයි මේකෙන් හොඳට මේ පැණි ටික මේ පොල් වලට හොඳින් උරා ගන්න. ඉතින් මේක පොඩි වෙලාවක් තියලා අපි මේක ලිපෙන් බාගමු. බාලා පොඩ්ඩක් මේක නිවෙන්න ඕනේ. මොකද අපේ මේක මිශ්‍රණය හැලපොට දාගන්න ඕන නිසා මේක තරම හොඳට නිවිලා තිබුණොත් තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේක මේ විදිහට බෝල කරගෙන තියෙන්නේ. ඉතින් මම කීපයක් හදාගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ මම මුලින්ම කරන්නේ දැන් මේක මගේ පොල් පැණි එක ගොඩක් වෙලාවට මේ නිවිගෙන එන්නේ. එතකොට මේ වගේ කැන්දකොලේ අරගෙන අපිට තියෙන්නේ මේක හොඳින් තුනී කරගන්න ඕනේ. මේ විදිහට මේක කැන්දකොලේ හොතර හොදලා පිරිසිදු කරලා තියාගන්න. නැත්නම් ගොඩක් දූවිලි එහෙම තියෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට මේක හොඳින් තුනී කරගන්න ඕනේ. ඒ ෂේප් එකටම තුනී කරගත්තා තමයි හොඳ. මොකද නැත්තම් මේක තුනී වුණා නම් ගොඩාක් ඝන වෙනවා. ඒකටත් ඒක අමාරුයි කරන්න මේ වැඩේ. ඔයාලට පේන්නේ නැති මේක ගොඩක් හොඳින් තුනී වුණා. මේ විදිහට බලන්න එක ෂේප් එක තියෙන විදිය මේ. ඒක නිසා ඒ විදිහට මේක මම ඒක හොඳට පැහැදිලිට ඔයගොල්ලෝ පෙන්නන්නේ. මේක තුනී කරගන්න විදිය. right. මෙන්න මේ විදිහට ආවා. අපේ කොහෙවත් ඇලෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ මිශ්‍රණේ පොල් පැණි මිශ්‍රණය මේ විදිහට මැදට දානවා. මේක සම්පූර්ණයෙන්ම දාන්න අවශ්‍ය නැහැ. ඒක පැත්තක දාන්න. මොකද මේක නවන නිසා මේ විදිහට තිබ්බා. ඊට පස්සේ මේක මේ විදිහට හොඳින් හරි බැලන්ස් කරලා මේකට ගෑවෙන්න මේක තුනී කරගන්න. ඊට පස්සේ මේ ටික මේ විදිහට Tamanට තියෙන ඔක්කොම මිශ්‍රණෙත් එක්ක මේ විදිහට හදා ගන්න. හොඳට හදාගෙන ඉවරලා ඊට පස්සේ අපි වතුර එකක් ලිපේ තියා ගන්න ඕනේ. මේක තඹ ගන්න. ඉතින් මේකෙදි හොඳින් අයින් එහෙම හොඳට තල්ලා තියා ගන්න. right. මැද ගොඩක් අවබාරණ යන්න එපා. නැත්තම් එළියට පනින්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේක මම හදාගත්තා. මේ මම විතර ටිකක් ගන්න හදලම පෙන්නන්න. මම පේන්නේ මම ඔක්කොම දැන් හදාගෙන තියෙන හැම එකක්ම මේ විදිහට හදාගෙන තියෙනවා. දැන් මම කීපයක් දැම්ම ඇතුළට මේ ස්ටීම් වෙන්න. අපි බලමු මේකේ තත්ත්වෙද. දැන් අපි බලමු ඇතුලේ තත්ත්වෙ මේ ඇතුලේ ස්ටීම් වෙනවා හොඳට. මම ෂෝක් එකට පේන බලන්න. මොන එකක් කනකම් ඉවසිලි නෑ. හරි සුවඳයි. මේක දැන් මම කීපයක් ටික තමයි මම දාන්නේ මේකේ. තාලා මම උගලන්ට මේ පෙන්නන්න දැන් මම මේක එළියට අරගෙන දැන් අපි මේක අරලා බලමු කොහොමද තත්ත්වය කියලා. මට නම් කනකම් ඉවසිලි නෑ. මේ බලන්න. මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මම මේක මැදි මේ විදිහට අරලා බලමු. මේක එළියට අරගෙන බලමුකෝ. මෙහෙම තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේ පැණි බේරෙනවා. පැණි ගැතිය හොඳටම තියෙනවා. හරි මරසයි. මෙන්න මේ හැලප හදන විදිය. හරිම රසයි. මමත් කාලා බැලුවා. හරිම රසට තියෙනවා. ඒ වලට තියෙන්නේ. අර ලේසි මේක හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම තේ වෙලාවකට මේ වගේ දෙයක් වුණා මතක් වුණාන් පස්සේ හරි ඉක්මනින්ම හදාගන්න වැඩි වෙලා යන්නේ නැහැ. ඉතින් අර අපිට තියෙන්නේ හදන්න වුණාක් නැතිකම තියෙන සමහරලාට ඉතින් ඒකයි. මේක හදලා බලන්න. මොන හරි දෙයක් ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. කියලා දෙන්නම්. ඊළඟට මගේ Facebook page එක තියෙනවා. ඒ වගේම YouTube එකේ ඔයාලට comment section එකේ comment එකක් දාන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ වීඩියෝ එක මුලින්ම බලන කෙනෙක් ඉන්නවා අමතක කරන්න එපා. ඔයාලා happy නම් මේක subscribe කරගෙන යන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයගොල්ලෝ බොහෝ දේ ඉගෙන ගන්න ඇති කියලා. නැවතත් මේ වෙන අලුත්ම වීඩියෝ හම්බෙන්න තුරු අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.